මේ channel එකට තාම නමක් හිතලා නැහැ. ඒකට මේ channel එකේ අමුතු දේවල්, දුක හිතෙන දේවල්, බය හිතෙන දේවල්, දන්නේ නැති දේවල් ගොඩක් සාකච්ඡා මාර්ගයෙන් කතා කරන්න අපි තීරණය කරා. ඒකට මේ ඉන්නේ සේන්. මේනේ චාලි. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එතකොට අද දවසේ දැන් අපි කතා කරන්නේ ටිකක් විශේෂ මාතෘකාවක්. අපේ රටේ නැත්තම් ආගමික පරිසරය තුල තියෙන එක ආගමක් තමයි ප්‍රධාන ආගමක් තමයි බෞද්ධ දර්ශනය නැත්නම් බුදුදහම. මේකේන ප්‍රධාන මාතෘකාවක් තියෙන ශ්‍රද්ධාව කියලා. මොකද්ද මේ ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව කියන්නේ යම්කිසි දෙයක් හරියට තේරුම්ගෙන පිළිපැදීම. නැත්නම් හරියට තේරුම්ගෙන ඒ මග යාම කියලා තමයි මට හිතෙන්නේ. ශ්‍රද්ධාවේ කොටස් තියෙනවද? ශ්‍රද්ධාවේ කොටස් තියෙනවා. එතකොට හරියට බැලුවොත් ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන්ම විධි දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි ආකාරවතී ශ්‍රද්ධාව. දෙවෙනි එක අමූලිකා ශ්‍රද්ධාව. ඒතකොට චාලි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ උදාහරණයක් එක්කම පැහැදිලි කළොත් දැන් හිතන්නකෝ මේම මගේ අතේ නෑ හොඳම උදාහරණය තමයි මගේ අතේ තියෙන්නේ එක දෙයක් නම් එක මලක් නම් මං ඒක පූජ කරලා මට සැනසෙන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. ඒක පූජ කරලා මට සැනසෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මල් ගොඩක් තිබ්බත් එකයි එක මලක් තිබ්බත් එකයි. පින පිනමයි. ඒක තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ඒ කියන්නේ කරුණු හරි හැටි තේරුම් අරගෙන වැඩ කරන පිළිවෙල ඇති කරගන්න පැහැදීම තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ඒතකොට අමූලික ශ්‍රද්ධාව කියන්නේ? අමූලිකා ශ්‍රද්ධාව කියන එකේ තේරුම අමූලිකා කියන වචනේම තියෙනවා. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ කරුණු තේරුම්ගෙන නොමැතිව වටහා ගන්න පැහැදීම. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් දැන් අපේ අම්මලා තාත්තලා හෝ වයසින් වැඩි ගොඩක් පිරිස් ගොඩක් පහන් පත්තු කරනවා. තෙල් ඉතිරෙන්න දානවා පහනට. ඒ වගේ දේවල් ඕනවට වැඩින චුට්ටක්. ඒ කියන්නේ මං කියන සමාජීය වශයෙන් ඕනවට වැඩි කියන එක නෙවෙයි. මං කියන්නේ එක පහනක් පත්තු කරත් ඇති. ඔයා හිතන්නේ ඒක වැරදි කියලාද? නෑ වැරදීමක් නෙවෙයි. නමුත් ඒක වැරදීමකට එහා ගිය දෙයක්. මේක මං නරකයි කියනව නෙවෙයි. මම කියන්නේ දැන් උදාහරණයකට එහෙම පත්තු කරා කියලා පින වැඩි වෙන්නේ නැහැ. පින කියන්නේ පින පිනමයි. පින කියන්නේ එක දෙයක් විතරයි. පව කියන්නේ එක දෙයක් විතරයි. තේරුණා? එහෙම තමයි මට වගේ අපේ සිතුවිල්ල තමයි වැදගත්තේ. අන්න හරි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට කරුණු හරි හැටි දැනගෙන නැතුව මේ විදියට හැසිරෙන. දැන් උදාහරණයකට අපිට කල්පනා කරන්න පුළුවන් මට මතක් වෙනවා ශ්‍රී මහා බෝධිය තියෙනවනේ දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුණු ශාඛාව ගෙනාවේ ඉන්දියාවෙන්නේ. දැන් ඒකේ මව් ශාඛාව තිබ්බනේ. ඉන්දියාවේ හිටපු මිනිස්සු ගෞරවය වැඩි වෙලා කිරි වලින් නාවන්න තීරණය කරනවා. ඒ අනුව ටික කාලයක් ඇද්දී ඒ ශාඛ ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් කිරි වලින් නෑවුම වෙනදී තේරෙන ඒ ඇවිල්ලා වැඩිපුර සෙනෙහි දක්වන්න යා. එහෙම දෙයක් ඒ දේ අනුමත කරන්න පුළුවන්. එතකොට ඔයා අදහස් කරන්නේ වැඩිපුර දෙයක් කරන එකෙන් යම්කිසි හානියක් සිදු වෙන්න පුළුවන්ද? හානියක් සිදු වෙන්න පුළුවන් කියන ඕනම දෙයක් ඕනවට වැඩිය හොඳ නැහැ. හැම දෙයක්ම ලිමිට් එකක තියාගන්න. පින් කළ යුතුයි. පින් කරන්න ගිහලා පින් වැඩි වෙලා පව් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි නිකමට හිතමු අපි මේ පින් කරනවා. පින් කරනස් දැන් අපි මම කටින පින්කමක් ලෑස්ති කරනවා කියන්නේ. මගේ තරහකාරයෙක් එනවා කටින පින්කමට. ඉතින් මම මොකද කරන්නේ අච්චර ලොකු පින්කම තියෙන මැද්දේ එයාට චීවරේ වඳින්න අල්ලන්න දෙන්නේ නැතුව මං එහාට අරන් යනවා. එතකොට හරියද? ඒක හරියද එතකොට? එහෙම දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පිනෙත් තියෙනවනේ මුල මැද අග. පින කියන සිතුවිල්ලක මුල මැද අග කියලා දෙයක් තියෙනවා. එතකොට මුලදී දෙකේදිත් තුනේදී බෑ වෙන්න බෑ. 1 2 3 කියන තැන් තුනේදීම පින කියන සිතුවිල්ල ඒ විදිහටම තියෙනවා. එතකොට තමයි පින වුණත් වැඩ කරන්නේ.
එතෝට ජාලි මේ දෙකින් හරි දේමකක්ද වැරදි දේමකක්ද මෙහෙමයි මේක හරි වැරදි කියල දෙයක් දකින්න බෑ මොකද මේ දෙකම හොඳ දේව එකක් සාමාන්‍ය තරමින් කරනවා එකක් වැඩිපුර කර උනරොඩ ඕනට වැඩි ඕනට වැඩිය කරා කියලා වැඩිපුර දෙයක් හම්බෙන්නේ එතනදී නමුත් ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතුව වැඩ කරනවනම් නැත්තං අපි කියනවා කරුණු හරි හැටි දැනගෙන වැඩ කරනවනම් ඒක බොහොම හොඳයි ද උදාහරණයක් ගත්තු දැන් ගොඩක් පවුල් නැත්තං ගොඩක් පරම්පරාවල පොඩ්ඩක් වයසින් වැඩි අය සාමානයෙන් 4 පෝයටම සිල් ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ උදවිය සිල් ගන්න යනවා එයාලා සිල් ගන්නවා නමුත් හරියටම සිල් ගන්නවද මොකද පැයක් දෙකක් යද්දි නිදි එතකොට ඉතින් පන්සලට යනවනේ අන්න ඒක තමයි මාත් කියන්නේ ඉතින් පන්සලට යනවනේ අන්න ඒක යාළගේ ඔළුවේ තියෙනවා ඒ පන්සලට ගියා කියලා පින ඇති වෙන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේ හිතේ තියෙනවනේ නෑ හිතේ තියෙන්න නැගිටලා ඉන්න බෑ හිතේ නෑ හිතේ තිය කොහෙවත් නෑ ඒකන සමහරක් වෙලාවට හාමුදුරුවෝ එකපාරට කතා කරලා ඔය ආත්තම්ම නිදිද කියලා වගේ ප්‍රශ්න අහලා වෙලාවල් තියෙනවා මම ඒකට ඒ වගේ දේවල් මන්න මුණ දීලා තියෙනවා ඒක මම කියන්නේ උදාහරණයක් එක්කම සමහරක් අවස්ථාවලදී ආත්තම්ම මේ මොකද්ද මං ඇහුවේ දැන් කියලා අවස්ථා තියෙනවා එතකොට ඉතින් උත්තර දෙන්න නැහැ දෙන්න විදියක් නැහැ දන්නේ නැහැ ඉතින් ඒ වගේ දේවල් තමයි අර අමූලික ශ්‍රද්ධාව ඇතුළේ යන්නේ ඉතින් එහෙම බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සිල් ගන්න යනවා කියන්නේ අට සිල් ගන්නවා කියන එක ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි එතනට යන්නේ අට සිල් නෙමෙයි මොන සිල් වුණත් දැනගෙන ඉන්න අහන් ඉන්න බෑ නේද එතකොට ඔයා කියන්නේ පන්සලට ගිහින් නිදා ගන්නවා කියන්නේ එතනත් පවක් සිද්ධ වෙනවා කියන එකද පවක් සිද්ධ වෙන්නේ නැහැ නිදාගෙන හිටියකෙන් නිින්ද ගියා කියන මේකනේ වෙලාවත් අනුව ඒක දැන් උදේ පාන්දරනේ සාමාන්‍ය යන්නේ නිින්ද යන එක හරි නමුත් ඉතින් දැන් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඒක කුසලයක්නේ පිනකුත් තියෙනවා කුසලකුත් තියෙනවා ඒ වගේ අවස්ථාවලදී ওই දෙකම නැති කරගන්න ඕනේ ඉතින් අහන් හිටියේ නැත්තම් කිව්වේ මොනවාද කියලා දන්නෙත් නැහැ අහන් හිටියේ විතරයි ඉතින් එතකොට අපරාධේ නේ ඒක අල්ලපුවත් නැහැ පය ගහපුවත් නැහැ මම වගේ මෙහෙම ප්‍රශ්නයක් නෙමෙයි අනිත් එක දෙයක් තියෙනවා අපි මේ කතා කරන ඒවා මේ නිකන් දාර්ශනික මට්ටමින් හිතන්න එපා මේ නිකන් සාකච්ඡාවක් විතර අපි වැරදි නම් අපිව නිවැරදි කරන්න කියලා සාධාරණ ඉල්ලීමකුත් තියෙනවා මගේ ගාව. ඔයාලට ඕන විදිහට කමෙන්ට් කරන්න පුළුවන් මේක. අපේ කිසිම නේ හරහට හිටින්නේ නැහැ අපි නා. අතන අපි මෙතන කතා කරන්නේ මේවා ස්ක්‍රිප්ට් නෑ බොරු කියන්න ඕනේ නැහැ. ඒක කරුණක් අරගෙන අපි ඒ කරුණ දිගේ ගලාගෙන යන එක තමයි කරන්නේ. මෙහෙන් ගිහිල්ලා කොහෙන් නවතිද දන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන තැන මෙච්චරලා හිතන් හිටපු දේවල්වත් නෙමෙයි කතා කරන්නේ. මෙයා කියන දේත් එක මට එන ප්‍රශ්න මම මෙයාගෙන් අහනවා. ඒ වගේ මේ අමුතු විදිහේ වැඩක්. දැන් අද අපි මේ අපේ පළවෙනි එපිසෝඩ් එකේ කතා කරපු දේවල් සමහරක් විට සමහරක් අයට හරි වෙන්නත් පුළුවන්. සමහරක් අයට වැරදි වෙන්නත් පුළුවන්. අපි දෙපැත්තම අපි දෙපැත්තම බාර ගන්න සූදානම්. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඔව්. එතකොට අපි වැරදි දෙයක් කිව්වනම් ධර්මානුකූල නැති කරුණක් කිව්වනම් අපිව නිවැරදි කරන්න කියලාත් අපි ඉල්ලයි සිටිනවා. නේ? අනිවාර්යයෙන්. කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවට ඉඩ තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා වැරදි නම් කෙලින්ම කියන්නේ නැහැ මෙතන ඔයාලා වැරදි මෙතන ඔයාලා හරි ගස්සන්න. දන්නේ නැති දේවල් කියවන්න එපා කියලා හරි බනින්න කමන්නේ. ඒම හරි බනින්න අපි සම්පූර්ණයෙන් දැනගෙන කතා කරනව නෙමෙයි. ඔව් අපි මේ සම්පූර්ණයෙන්ම දන්නවා කියන්න බෑ. එතකොට ඔයාලට ඉදිරියට අපිට කතා කරන්න හොඳයි කියලා හිතන මාතෘකා තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. අපි ඒව ගැන සලකා බලන්න. පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් මාතෘකා ඔයගොල්ලන්ට ඕන. අපි ඉතින් ඒව ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මාර්ගයෙන් තමයි. ඒ කියන්නේ අපි අර ලොකු දැනුම් පරාසයක් තියෙන මිනිස්සු දෙන්නෙක් නෙමෙයි. ඔව් ඒක කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකද්ද මේ වෙන්නේ කියලා කතා කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ. සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන්නේ නිකන් ඔයගොල්ලෝ අලුත් දෙක කතා කරන දෙයක් කියලා. ඊගමන් කතා කරනවනේ ඔයගේ දේවල්. ඒ වගේ සාකච්ඡාවක් කෙලින්ම රූපගත කිරීමක් තමයි මේ. එහෙම බැලුවා. නේ අපි දෙන්න මේ නිකන් කතා කර කර ඉන්න දේවල් තමයි මේ රෙකෝඩ් කරන්නේ. එහෙනම් අද අපි පළවෙනි එපිසෝඩ් එකෙන් සමු ගන්නවා. කොහමද එපිසෝඩ් එක ඉවරෙද්දී නමකුත් හැදුණානේ. ඔව් නමකුත් ආවා. අපි මේකට දානවා කළුයි සුදුයි. සොයි. කළුයි සුදුයි.